දැන් ආරුගම්බේ වල ඇත්තටම බිකිනි අඳින්න බෑ. බොරු බයිලා ගහන්න නැතුව විජිත හේරත් මහත්තයෝ අද විසඳන්න පුළුවන් ප්‍රශ්න හතරක් පහක් ගැන මම කෙටියෙන් ඔයාලට කියලා දෙනවා. ඔයා දැක්කේ නැහැ වගේ හිටියට මේවා ගැන මම වගේම වෙන ඇක්ටිවිස්ට්ලා ලංකාවේ ගොඩාක් කතා කරලා තියෙනවා. මාධ්‍යවේදියෝ කතා කරලා තියෙනවා, පත්තරවල ගිහිලා තියෙනවා, ටූරිස්ට්ලා කෑ ගහලා තියෙනවා. ඒ වගේම අපේ ලෝකල්ස් අපේ මේ ලංකාවේ මිනිස්සු කතා කරලා තියෙනවා. ඒ එකක්වත් ඔයා ඇහුණා වගේ ඉන්නවා. අදත් හිතලා බලන්න මේවා ඇහෙන්නේ නැද්ද කියලා. ආරුගම්බේ වලින්ම පටන් ගමු. මම ආරුගම්බේ ගොඩක් යනවා. ඒ වගේම ආරුගම්බේ වල මගේ ගොඩක් යාළුවෝ. එහෙ වැඩ කරන කට්ටිය, එහෙ බිස්නස් කරන කට්ටිය, ඒ වගේම එහෙට යන කට්ටිය. ඒ එක්කම ආරුගම්බේ වලට අලුතින් නොගිය ආරුගම්බේ වලම මිනිස්සුත් මම අඳුරනවා. ආරුගම්බේ කියන්නේ පොතුවිල් වලට පල්ලෙන් තියෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාව වැඩිපුර ජීවත් වෙන තැන. යුද්ධය ඉවර වෙලා ආරුගම්බේ වලට මම පළවෙනි පාරට ගිය වෙලාවේ මගේ පරණ පාර්ට්නර්ත් එක්ක එයා ෆොරෙන් කෙනෙක් නෙදර්ලන්තෙන් එන. මම හිතන්නේ 2013 14 වගේ මම එයාත් එක්ක ආරුගම්බේ ගිහිල්ලා ඉඳිද්දි එයාත් බිකිනියක් අඳගෙන තමයි ඔය බීච් එකේ අපි එහෙ සර්ෆ් කරද්දි අද වගේ නෙවෙයි ආරුගම්බේ තිබ්බේ ගොඩක් වෙනස් මට්ටමක. මොකද යුද්ධය ඉවර වෙලා ආරුගම්බේ සර්ෆින් කරන ස්පොට් එකක් විදියට ලෝකෙට අපිට විතරක් නෙවෙයි හැමෝටම ඇරියේ 2009 2010න් පස්සේ. ඉතින් 2013 14 වෙද්දි තමයි පොඩ්ඩක් හරිය නිකන් අර බස් එකක් තිබ්බේ. ඉතින් මට හොඳට මතකයි ආරුගම්බේ වල මම එයාත් එක්ක යදම් බිකිනි අඳගෙන බීච් එකේ යද්දි ඔහෙ හිටපු කොල්ලෝ කණ්ඩ වගේ බලන් මං හිතන්නේ දවස් 5කට 6කට ආරුගම්බේ ගියේ අපි උනට හිටියේ දවස් 2යි. මොකද එයා කිව්වා එයාට මාර විදියට අන්කම්ෆර්ටබල් මේ මිනිස්සු එයාව බලන විදිය කියලා. මම ඊට පස්සේ 2018 19 යද්දී ආරුගම්බේ තිබ්බේ වෙනම ලෙවල්. මොකද ආරුගම්බේ ජෙන්ට්‍රිෆයි වෙලා තිබ්බේ. ජෙන්ට්‍රිෆයි වෙනවා කියලා කියන්නේ මිනිස්සු උපන් ගමක් තියෙනවානේ. ඒ උපන් ගමේ උපන් නගරේ ජීවත් වෙද්දී වෙන තැනක මිනිස්සු ප්‍රභූවරු හරි සල්ලි තියෙන මිනිස්සු හරි වෙන කට්ටියක් ඇවිල්ලා ෆොරිනර්ස්ලා වෙන්න පුළුවන්. ඒ කට්ටිය ඇවිල්ලා ඒ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ඒ වත්කමේ තියෙන වෙනස හින්දා ඒගොල්ලන්ගේ ගෙවල් අරගෙන ඒගොල්ලන්ගේ ඊට කඩන් අරගෙන එහෙ බිස්නස් අරගෙන අර හිටපු මිනිස්සුන්ව තල්ලු කරලා දාන එක තමයි ජෙන්ට්‍රිෆිකේෂන් කියලා කියන්නේ. මම ජෙන්ට්‍රිෆිකේෂන් හොඳටම දැකලා තියෙනවා. මොකද මම හිටපු රටවල් වල හිටපු නගරවල මම තමයි ඇවිල්ලා ජෙන්ට්‍රිෆයි කරන්නේ. ඒ කියන්නේ මම තමයි සල්ලි අරගෙන ඇවිල්ලා ඒ හිටපු මිනිස්සුන්ට ගෙවල් නැති. මම එන්න කලින්ම ගෙවල් මේ මිනිස්සුන්ට නැති වෙලා තිබ්බා. හැබැයි මම ඒ නගරවලට ගියාම දැන් ඇම්ස්ටර්ඩම් වල මම ඉන්න පැත්තේ දැන් ඇත්තටම ඇම්ස්ටර්ඩම් වල ජීවත් වුණු මිනිස්සු ඉපදුණු මිනිස්සු ගොඩක් වෙලාට ඉන්නේ අපි වගේ මේ ෆොරින් වර්ක් කරන කට්ටිය. ඔයාලා තායිලන්තේ බාලි වල වෙලා තියෙන දේවල් දැක්කොත් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් අපි මේ කොයි පැත්තටද ලංකාවේ යන්නේ කියලා. ඔය බාලිකරණය වෙනවා කියලා කියන්නේ මේ හොඳ දෙයක් නෙවෙයි. බාලිකරණය එහෙම නැත්නම් මේ ජෙන්ට්‍රිෆිකේෂන් එක උනාට පස්සේ එහෙ ඉන්න මිනිස්සුන්ට අපේ මිනිස්සුන්ට එහෙට යන්න බැරි. ඒකට ලොකුම හේතුව තමයි මේ එන මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ගොඩක් වැඩි. ඒ උනාට පස්සේ අපිට ඔහෙට කවදාවත් යන්න වෙන්නේ නැහැ. ඒක දැනුත් වෙමින් යන්නේ විජිත මහත්තයා. මොකද ආරුගම්බේ විතරක් නෙවෙයි මුළු ඩවුන් සවුත්ම දැනට ජෙන්ට්‍රිෆයි වෙලා ඉවරයි. ඕක තමයි පළවෙනි කාරණේ. ජෙන්ට්‍රිෆයි වෙන එකට විසඳුමක් ඔයාගාව තියෙන. සරල විසඳුමක් තියෙනවා. ඕකට නගර ප්ලෑනින් එකක් ඕනේ. ටුවරිසම් ප්ලෑනින් එකක්. කොයි තැන්ද කොයි වෙලාවටද කාටද ඒ තියෙන ගෙවල් කඩවල් මිනිස්සුන්ට දෙන්න එන පිටතින් එන මිනිස්සුන්ට කොයි වගේ නීති රීති මතද ඒවා දෙන්න. ඒවා සල්ලි වලට ගන්න පුළුවන්ද? දැන් වෙන ඔය 151 149 කියලා ෆොරිනර්ස් වලට විකුණන අපේ කට්ටියගේම අතේ ඉඩම තියනවා කියලා පෙන්නලා වෙන කට්ටියට විකුණන. ඒව ගැන ඔයගොල්ලෝ දන්න. ඒක නැති වුණත් ලංකාවේ ඉඩම් ලීස් එකට දෙන්න බෑද කියන්නේ? ඒ වගේ කෙටි කාලේ ලීස් වලට මේ ෆොරිනර්ස් වලට අපේ ලංකාවේ ඉඩම් වල අයිතිය තියාගෙන දෙන්න පුළුවන්. ඔක තමයි පළවෙනි දේ ජෙන්ට්‍රිෆයි වෙන. ඒකේ දෙවෙනි කාරණේ තමයි ආරුගම්බේ වලින්ම අපිට ඉගෙන ගන්න පුළුවන්